හායි ඔයාලට කොහොමද? ඔන්න ඉතින් මම අද උදේම කෑම හදලා කඩේට ගිහින් දාන්න තමයි මේ යන්නේ. අද විශේෂයක් තියෙනවා මොකද හස්බන්ඩ් ගෙදර හිටියේ නැහැ. එයා ගමේ ගියා. ඉතින් ගමේ ගිහිල්ලා අද තමයි එන්නේ. මේ දවස් 3ක් ඉඳලා ඔන්න අද එන්නේ. ඉතින් උදේම මං තාත්තා එක්ක ඒ නිසා කෑම ගෙනියන්න ගියේ බයික් එකේ. ඔය ගිහින් දාලා ඉතින් එන ගමන් තමයි මේ වීඩියෝ එක ගත්තේ. එන ගමන් දෙකේම වීඩියෝ ටික ගත්තා. ඉතින් සල්ලි මහ ලොකුවට ලැබුණ නැති වුණත් ඉතින් දවසේට රුපියල් 500ක් හරි ලැබුණාම ඉතින් ගොඩාක් සතුටක් දැනෙනවා. ඉතින් මම මහන්සි වෙලා කරන වැඩක්නේ. ඉතින් මං හදන කෑම තව කෙනෙක් කනවා. එතකොට මට ඒකෙන් ගාණක් ලැබෙනවා කියලා දැනෙද්දී ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. ඉතින් හස්බන්ඩ් අද එන හින්දා මට ගොඩාක් සතුටුයි. අනේ එයා ගොඩ දවසක් හිටියේ නෑ වගේ දැනෙන්නේ නැති වුණාම. තියෙන්නේ අපේ ගෙදරට යන පාර. ඉතින් මං ඔයගොල්ලන්ට කිව්වනේ මගේ ගෙදර තියෙන්නේ ගොඩාක් නගරබද පැත්තකට වෙන්න නෙමෙයි කියලා. ඉතින් අර අපේ ගේ ළඟින් යන ඇල මාර්ගේ තමයි ওই දිගටම පේන්නේ. ඉතින් බෙල්ලේ ආයත් ওই විදිහට තියෙනවා. ඉතින් වැඩි ගෙවල් එහෙම නැහැ. ඉතින් අයියා ආවා. ඉතින් හවස තමයි මම මේ වීඩියෝ කරන්නේ. එයා මට ඇන්තූරියම් පැල ගොඩක් තිබ්බා. මගේ වීඩියෝ බලන අය දන්නවා. ඒවා හිටව ගන්න පෝච්චි තිබුණ නැහැ. ඉතින් එයා එන ගමන් අඩුවට පෝච්චි තිබිලා මට පෝච්චි 12ක්ම අරන් ඇවිත් තිබ්බා. මට ඉතින් මල් ටික හිටව මං එදාම මල් ටික හිටෙව්වා හවසම. වැස්සත් එක්ක තිබුණා. ඉතින් අර මල් ටික අර මැරෙන්නේ නැතුව හොඳට හැදිලා තිබුණා. ඉතින් ඇත්තටම ඊට වැඩිය සතුටක් නෑ මට ඇන්තූරියම් පැල ටික හිටව ගන්න ලැබුණ නිසා. පෝච්චි 3ක් 120ක් කියලා තමයි කිව්වේ. ඉතින් ඕගොල්ලන්ටත් ඕනේ නම් ගෙන්න ගන්න පුළුවන්. මට උනත් ගෙන්නලා දෙන්න පුළුවන්. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න. පේනවනේ හොඳටම වැස්ස. වැස්ස නම් දැන් එපා වෙලා තියෙන්නේ. පේනවනේ විත්ති හැම වලටත් උල් දියල් වෙලා හොඳටම සීතල වෙලා ටිකක් අර දිය වෙලා වගේ පස් තියෙන්නේ. ඉතින් අපේ කිටියත් සීතලේ පාපිස් උඩට වෙලා ඉන්නවා. මම මේ වීඩියෝ එක කරන වෙලාවෙත් වහිනවා. ඉතින් හස්බන්ඩ් එක්ක මං අද ආපු නිසා මොන හරි ටිකක් විශේෂයෙන් කෑම මොන හරි හදන්නත් කියලා ඉන්නේ. ඉතින් බලන්න වැස්සට පස්සේ අපේ ගේ ඉස්සරහා තියෙන ඇලේ වතුර පාට. වැස්සහම එන්නේ තනිකර මඩ වතුර. මං අපේ වැට අයින තියෙන්නේ. හස්බන්ඩ් නැති දවස් ටිකේ මම වැට අයිනත් හොඳට සුද්ධ කරගත්තා. කරන්න වැඩක් නැහැනේ ඉතින්. හස්බන්ඩ් නැතුව පාළුයි. ඉතින් මං වත්ත ටිකක් සුද්ධ කරා. වැට අයින සුද්ධ කරා. ඒවා තමයි කරේ. යා නැති දවස් 3ට. තියෙන්නේ ඇලේ තනිකර මඩ වෙලා මඩ වතුර තමයි එන්නේ. ඔය නාන්න තියා වෙලේ බහින්නවත් බෑ. වැස්සට ඉතින් මඩ හේදිලා මඩ වතුර එන්නේ. තියෙන්නේ අපේ ගෙවල් පාර. ඉතින් මේ පාරේ තමයි ඉතින් අපේ ගෙවල් තියෙන්නේ. ඔය පේනවනේ වැස්සහම අර පාරේ වතුරත් ඔක්කොම හේදිලා මිදුලට තමයි එන්නේ. මම ඔයාලට දෙයක් පෙන්වන්නයි අද හිතුවා. මොකද අර ගොඩක් දවස් දැන් කුඹුරු වපුරලා ඉවරයි පැත්තේ අපේ පැත්තේ ඔක්කොම. ඉතින් ගොයන් සාමාන්‍ය ගානට ඉස්සිලා තියෙන්නේ. මුළු යායෙම කොළ පාටට පේනවා කියලා මම ඕගොල්ලන්ට කිව්වනේ. ඉතින් ටිකක් දැන් ඒ තත්ත්වයට ඇවිත් තියෙන්නේ. මම ඕගොල්ලන්ට ටික ටික ගොයන් හැදෙනකොට වීඩියෝ ගේන්නම් අර වෙනස් වෙන විදිහ. තියෙන්නේ වැස්සම වතුර පිරීලා. ඉතින් ලියදි වල ඔක්කොම වතුර පිරීච්ච තමයි තියෙන්නේ. හිතන්නකෝ ඉතින් වෙල් යායෙම නියරවල් පේන්නේ නැති ගානට ගොයන් ඉස්සිලා ඔක්කොම කොළ පාට වුණාම කොහොමද ලස්සනට තියෙයිද කියලා.
මෙහි ඉතින් ගොඩක්ම කරන්නේ කුඹුරු වැඩ තමයි මේ ගොවිතැන් කරන්නේ. ඉතින් එළවලු වගේ දේවල් නම් වැඩි වගා කරන්නේ නැහැ. ඉතින් වීම තමයි වගා කරන්නේ. මේ වී ආසන්න තමයි ඉතින් ලොකුවටම මෙහි ගන්නෙ. මේ පේනවන් ඉතින් තෙමිලා හැමතැනම මේ වැස්සට මේ ඉතින් අපේ හස්බන්ඩ් මේ එයාලගේ තාත්තා බිස්නස් කරනවනේ මේ පොලේ. එහෙ ඉතින් එයාගේ ගම තමයි ගම්පහ කිරිඳිවැල කියලා තමයි කියන්නේ. ඉතින් මේ එහෙ එයා බිස්නස් කරනවා. ඉතින් අන්නාසි එහෙම බිස්නස් කරනවා. ඉතින් එයා මේ ගෙන එනකොට අන්නාසි එහෙමත් අරන් ආවෙත් තිබ්බා. ඉතින් මම අන්නාසි ගෙඩියකුත් මේ කපලා කන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් මේක නම් ගොඩාක්ම ඉදිලා නැහැ. සාමාන්‍ය ගානට ඉදිලා තියෙන්නේ මේ පළමු ඉතින් අන්නාසි කපන්න නම් බැහැ කියනවා මේ ලෝබායට. ඉතින් පළමු මම කපන විදිහෙන් ලෝබයිද නැද්ද කියලා ඕගොල්ලෝ තීරණය කරන්න. මම අන්නාසි කපාගන්නේ මේ විදිහට. අපේ පැත්තේ මෙහි කන්තලේ වැඩි ඉතින් අන්නාසි වගේ ඒවා නැහැ. ගමෙන් ගෙනල්ලා ඉතින් කෑවොත් එහෙම තමයි. මගේ මේ ගම කන්තලේ අග්බෝපුර. ඉතින් මෙහි අග්බෝපුර කියලා තමයි කියන්නේ. ඉතින් මෙහෙට මේ වැඩි ප්‍රසිද්ධ තියෙන්නේ කන්තලේ මීකිරි එහෙම නැත්නම් වැව් මාළු ඒ වගේ දේවල් තමයි. මම අද වැව් මාළුත් හදන්න තමයි ඉන්නේ. ඉතින් අපේ මේ හස්බන්ඩ් එනකොට මේ වැව් මාළුත් ගෙනත් තිබ්බා. මේ ඒවත් අද බැදලා මේ කෑම හදන්න තමයි මං හිතන්නේ රෑට කන්න අම්මලාටත් එක්කම. අන්නාසි වලට නම් වැඩිය මේ මුකුත් කරේ නැහැ. මේ විදිහට රවුම් විදිහට කපලා මම මේ ගම්මිරිස් කුඩුයි ලුණු කුඩු ටිකකුයි දාගත්තා. ඊට පස්සේ මම අද රෑට හදන්න හිතුවේ මේ නූඩල්ස් එකක්. මේ නූඩල්ස් එක මේ වැඩි විශේෂයක් නම් කරේ නැහැ. මේ හදන වීඩියෝ එකක් ගත්තෙත් නැහැ මම. ඉතින් විශේෂයක් නැති හින්දා මේ මොනවද කැරට් ගත්තා. මේ කැරට් හීනියට මේ ග්‍රේට් කරලා ලුණු කොළ තමයි දැම්මේ ලීක්ස් වෙනුවට. මේ ලුණු කොළ ගොඩක් අපේ ගෙදර ගෙනත් තිබ්බා. ඉතින් මම ඒව තමයි දැම්මේ දාලා හදලා ගත්තා මේ විදිහට. ඉතින් ඒ අතරේ ඕන් දැන් මේ හස්බන්ඩ්ුත් මේ ඒ මාළු බදිනවා. ඉතින් එයා කිව්වා මේ එයා මාළු ටික බදින්නම් කියලා. වැව් මාළු වලටත් මම මේ ලුණු කුඩුයි ගම්මිරිස් කුඩුයි තව විශේෂ දෙයක් දාගත්තා කෝන් පිටි. මේ කෝන් පිටි දැම්මහම අර හොඳට ක්‍රිස්පි ගතිය තියෙනවා. මේ ඔය බදින කෑම වලට තෙල් දාන ඒවට නෙමෙයි අර බැදලා ගන්න දේවල් වලට කෝන් පිටි ටිකක් කලවම් කරලා ගන්න. එතකොට මේ අමුතුම මේ රසක් තියෙනවා මේ කෑම වල. ඉතින් හස්බන්ඩ් මේ වීඩියෝ කරන්න එපා කිව්වා එයාව. මේ ඒ නිසා මේ මං එයා වීඩියෝ කරේ නැහැ. එයා ෂර්ට් එකක් ඇඳලා නැහැලු. ඒ නිසා මම වීඩියෝ කරේ නැහැ. ඉතින් අපේ පූස් තඩියක් ඉන්නවා මේ බලන්නකො මොන හරි කෑමක් හදනකොට හොඳට ඉන්නවා මේ කුස්සියට වෙලා. උදේට පාන්දරටත් මං කෑම හදනකොට එහෙමයි. හැබැයි ඉතින් අනිත් වෙලාවට නම් එයාව හොයාගන්න නැහැ. මේ බලන්නකෝ මේ හස්බන්ඩ්ගේ ගම. ඉතින් එයාගේ ගම අපේ ගමට වඩා ගොඩාක් ලස්සනයි. මේ කඳු තමා තියෙන්නේ හැම තැනම. මේ ගල් තියෙනවා ලොකුවට ගල් තියෙනවා. ඉතින් මේ ගල් එහෙම තියෙනවා ගෙවල් ළඟ. ඉතින් හරිම ආසයි බලන්න. එහෙත් මෙහෙ වගේ කියන්නේ කොළ පාට
පිරුණු පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් මම එහෙට මෙහෙට වඩා හරිම ආසයි. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඉතින් හස්බන්ඩ්ගේ ගම කියන්නේ මගේත් ගම. ඉතින් මමත් ඉපදුනේ එහෙ, උපන් ගම එහෙ. ඉතින් හස්බන්ඩ් මම අපි දෙන්න නෑදෑයෝ. ඉතින් නෑදෑයෝ කියන්නේ එයා මගේ මාසිනා වෙන්නේ. මොකද අපේ මේ අම්මගේ අයියාගේ පුතෙක් තමයි මේ මගේ හස්බන්ඩ්. ඉතින් අපි දෙන්න නෑනල මස්සිනාල තමයි වෙන්නේ. මගේ ලව් ස්ටෝරිය ඔයගොල්ලෝ අහන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒකත් ඔයාලට වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් මේ බලන්නකෝ මේ එයාට වීඩියෝ කරගෙන එන්න කිව්වා මං ගම ටිකක්. ඉතින් එයා මේ කොහෙවත් නැති මේ කැලේ පැත්තක් වීඩියෝ කරන් ඇවිල්ලා මට ගත්ත වීඩියෝ වලින් ගන්න හොඳ එකකට තිබ්බේ මේක විතරයි. ඊට පස්සේ මම මේ හස්බන්ඩ්ගේ ගෙදර මේ පොලොස් තියෙනවා. ඉතින් ගස්වල ඉතින් එයා කිව්වා කෝල් කරලා ඇහුවා මගෙන් පොලොස් ගේන්නද කියලා. ඉතින් මං කිව්වා හා කියලා. පොලොස් ගෙඩියක් මං හැදුවා. ඉතින් අම්මලාටත් එක්ක ඒකත් මේ බලන්නකෝ මේ ඒකට පොල් කිරි වැඩි වුණා. මං හිතුවේ කන්න බැරි වෙයි කියලා. ඒ වුණාට හොඳටම තිබුණා. මේ මං ගොඩාක් අර ඔයගොල්ලෝ පොල් කිරි වැඩි වෙන්න මේ පොලොස් හැදුවොත් මේ හොඳට හින්දෙන්න තියන්න. එතකොට හරිම රසයි. අර හොඳට මේ පොලොස් මේ තැම්බිලා එහෙම හොඳටම තියෙනවා. ඉතින් මං ඒකෙනුත් අම්මට ටිකක් දුන්නා. එයා ආවා මේ අරන් යන්න. මටත් ටිකක් තියාගත්ත. මේ බලන්න මේ හිඳුනට පස්සේ තියෙන විදිහ මේ ඔයගොල්ලන්ට පේනුමෙන්ම පේනවා ඇති. හොඳ රසට තියෙනවා. අදට ඉතින් වීඩියෝ එක මේ ඉවරයි. ඉතින් ඔයාලට මේ ගොඩ දවසකින් වීඩියෝ එකක් අරන් ආවෙත් නැහැනේ. ඒ නිසා මම මේ වෙනස් වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. ඉතින් මේ තියෙන මේ කලින් එයා ගෙනාපු මේ දූරියන් වල ගමෙන් ගෙනාපු දූරියන් වල ඇට පැලවිලා. ඉතින් ඒවත් එහෙන් තමයි ඒ ගමෙන් තමයි ගෙනාවේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් කරන්න. මගේ වීඩියෝ බලන්න අලුතින් එකතු වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.